සහ පෝෂණ ගුණයෙන් උසස් දැහැමි දේශීය පාරම්පරික දුර්ලභ ඌනභාවිත ආහාර වර්ග අදට ගැලපෙන නව රසයකින් සහ ගුණයකින් සාධාරණ මිලකට ඔබට ලබා ගැනීමට කෘෂි දැහැමි ආහාර වෙතින් කදිම අවස්ථාවක් විමසන්න 0707 500යි 990 උපදේශන සේවා සඳහා 0777 56යි 68යි 83 0718 40යි 75යි 28 ධර්ම විජය පදනම අංක 387 සරණ පාර බෞද්ධාලෝක මාවත කොළඹ 7 කෘෂි දැහැමි ආහාර බාල මහලු පවුලේ සැමට එකසේ රස විදිය හැකි පැරණි සහ නූතන පන්නයට සැකසූ දේශීය පාරම්පරික ආහාර කෘෂි දැහැමි ආහාර වෙතින් සාධාරණ මිලකට ඔබට ලබාගත හැක. ආහාර ලබා ගන්නා ඔබත් ආහාර නිපදවන ගොවියත් රැක ගැනීමට කෘෂි දැහැමි ආහාර වෙතට පැමිණෙන්න. ධර්ම විජය පදනම අංක 387 සරණ පාර බෞද්ධාලෝක මාවත කොළඹ 7 විමසන්න 0707 500යි 990 උපදේශන සේවා සඳහා 0777 56යි 68යි 83 0718 40යි 75යි 28 ගෞතම මුනිඳුන් වැඩි මේ දේශය සම්බුදු සසුනට පුද කළ දේශය ගැමුණු පුතාගේ හද පිදු දේශය අපිත් රකිමු මේ පුද බිම දේශය අපිත් රකිමු මේ පුද බිම දේශය අපිත් රකිමු මේ පුද බිම දේශය මේ උතුම් දේශය රැකීම මේ නිවහල් දැයට දැහැමිම දේ දෙන ඍෂි දැහැමි ආහාර සහ සිල් සුවඳයි හෙළ දිවියයි වැඩසටහනේ අනුග්‍රහයෙන්ුයි හෙළ කිරුළ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ. හෙළ කිරුළ වැඩසටහන මෙතෙන් සිට ආරම්භ කරන්න අපිට අවසරයි. ඔබ දන්නවා උපන් බිමත් දිනු බිමත් ස්වර්ග රාජ්‍යයටත් වඩා අගනේ කියන ඒ සංස්කෘත ශ්ලෝකය අපිට සිහිගන්නමින් දැහැමි රටක් කලා කෙතක් ගැනයි අද අපේ හෙළ කිරුළ වැඩසටහනෙන් කතා බහ කරන්න මේ සූදානම. වෙනදා වගේම අප කෙරේ අනුකම්පාවෙන් අදත් අපේ වැඩසටහනට වැඩම කොට වදාළ ඕපාත රජවංගල ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය අවසරයි විචිත්‍ර ධර්ම කතික අපේ ඕපාත සමිත විහාරයේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගන්නවා. උන්වහන්සේ ත්‍රිපිටකාචාර්ය උන්වහන්සේට ගෞරව නාම බොහොමයක් තිබෙනවා. සියල්ල කියන්නට මේ කාලේ නොයි. අදත් වෙනදා වගේම සුපුරුදු සෙනෙහසින් වැඩසටහනට පිළිගන්නවා. සිල් සුවඳයි හිල දිවිය ජාතික වැඩසටහනෙත් ඍෂි දැහැමි ආහාර ආයතනයේ සභාපති අධිකරණ වෛද්‍ය විශාරද කුමුදු දහනායක වෛද්‍යතුමාවත් ආරම්භයේදීම සුගායනීය කවි ගායනාවකින් අපේ වැඩසටහන හැඩවත් කළ රසවත් කර කැලණි අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන ගුරු උපදේශිකාව නන්දිනී හෙට්ටිගේ අපේ ගුරු මාතාවත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපේ හැමදෙරෝනේ අද අපි දැහැමි රටක් කලා කෙතක් ගැනයි කතා බහ කරන්න අපේ සූදානම. අපි ඔබ වහන්සේලා නිරන්තරයෙන් කියනවා
තමන් අර කිඹුල් අතින් එන සුළඟත් සුවදායකයි කියලා තථාගත බුදු පියාණන් වහන්සේ වරක් දේශනා කරාම නේද අපේ අමුදුරනේ අර කෝලීය ශාක්‍ය ගැටුම වෙලාවේදී රෝහිණී නදී වතුර ජලය බෙදා ගැනීමේ අවස්ථාවේදී මේ රටක කලාව ඒ වගේම දැහැමි රටක් අපේ නිවහල් දයක් කොයිතරම් වැදගත් කාරණාවක්ද කියන කාරණාවෙන් අද වැඩසටහනට ප්‍රවේශයක් ලබා දුන්නොත් ඉතා වැදගත් ඒ අපේ හැමදෙනා අවසර. දරුවන් සරණයි හැම දිනාටම පින්වත් චාමික මහත්මයා ආරම්භ කළ අපේ සිල් සුවඳයි හෙළ දිවියයි කියන මේ වැඩසටහන විශේෂයෙන්ම කුමුදු දහනායක මැතිතුමා ඒ වගේම ගුරු උපදේශිකා හෙට්ටිගේ නන්දිකා මැතිණිය ඉතින් මේ විද්වත් මණ්ඩලය සමග සාකච්ඡා කරන්න ලැබීම බොහෝම සතුටක් අද දවසේ විශේෂයෙන්ම ගත්තහම කිඹුල්වත් පුරවරයෙන් හමන සුළඟත් සුවදායක සැපයි කියලා වදාළනේ. ඒකදී ගත්තහම ඇත්තටම ඔය කිඹුල්වත් පුරවරය අද වුණත් පුදුමාකාර සුවදායක බවක් තියෙනවා. දඹදිව ගියාම කපිලවස්තු චෛත්‍ය රාජයන් වහන්සේ ළඟ ඒ අවට පරිසරය සීතල සුළඟත් එක්ක කෙත්වතු ආදී දේවල් වලින් පරිපූර්ණ වෙච්ච අද වුණත් ඇත්තටම මොනතරම්නම් බබලන තත්ත්වයක්ද නැගෙනහිර ద్వාරය අපිට මේක තමයි දැක ගන්න පුළුවන්. ඊළඟට විශාලා මහනුවර රමණීයන් ආනන්ද වේසාලේ ආනන්දයේ මේ විශාලා මහනුවර සිත්කලුය කියලා වදාළනේ. රමණීයන් ආනන්ද ගෝතමක චේතියන් ගෞතමක චෛත්‍ය ස්ථානය බොහොම රමණීයයි. මේ ඔක්කොම කෙත්වතු වලින් පිරිච්ච භූමි. එදා කාළුදායේ අමාත්‍යතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා එතකොට රහතන් වහන්සේ. උන්වහන්සේ පැවිදි ඒ කියන්නේ එතුමා පැවිදි වෙලා 1000ක් පිරිස සමග රහතන් වහන්සේලා 1000ක් වෙලා හිටියේ එතකොට උන්වහන්සේලා. බුදුරජාණන් වහන්සේට මේ ආරාධනා කරන්නේ මේ කිඹුල්වත් පුරවරයට වඩින්න අවට සිරි පරිසර වර්ණනාවකින් ලෝකේ පළවෙනි අසිරිමත්ම පරිසර වර්ණනා හැටියට අදටත් පිළිගන්නේ මේ මහා කාළුදායි නේද? කාළුදායි මහරහතන් වහන්සේගේ පරිසර වර්ණනා. අංගාරිනෝ දානේ දුමා බදන්තා ස්වාමීනි මේ කාලේ හරියටම මේ පරිසරය ගත්තාම ගිනි දළු වගේ කියන ලස්සනට මේ ඔබ වහන්සේ පිළිගන්නම මේ පරිසරයේ සූදානම් කියලා කියනවා. ඒ වගේම තමයි මේ බොහෝ මල්පල වලින් පිරීලා උතුරලා යන ශාස්ත්‍රීය කාලයක්. ඉතින් මේ වැස්ස පහව ගිහිල්ලා පරිසරයේ ඊටාම සුවදායක තත්ත්වයට හැරිලා දෙන්නේ. එතකොට කෙත්වත සරුසාරවත් වෙලා. එතකොට මේ වෙලාවයි ඔබ වහන්සේගේ පියාණන් වහන්සේට පිහිට වෙන්න කිඹුල්වත් පුරවරයට වඩින්න සුදුසු කාලය ආරාධනා කළානේ. එහෙමයි. එතකොට ගත්තහම තථාගතයන් වහන්සේත් ඔය රතන සූත්‍ර දේශනාවේ වනප්ප ගොම්බේ යතා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ තතෝපමං සප්පුරිසං ධම්ම වරං අදේසේ නිබ්බාන ගාමින් පරමංහිතාය. ඒ කියන්නේ මේ වන ලැබ මල් පල වලින් පිරී ඉතිරි පැතිරී යනෝ මේ ගිම්හා ඍතුවේ අවසාන මාසය බක් මාසය. ඒ විදියට කියනවා. අර වේළුවනාරාමයේ අපි හඳුනන පරිසරය ගැන කීමා දැන් අර ඒකට ගෙන්න ගන්න වේළුවනායට ගෙන්න ගන්න පරිසරයේ තියෙන සිරිසර බව නේද අපි හඳුන්නේ ගායනා කරවන්නේ කේමාට ඇහෙන්නට බොහෝම ලස්සනට පරිසර වර්ණනාව හින්ද කරනවා. එතකොට ගත්තහම හැම තැනින්ම දඹදිව මොන පැත්තෙන් බැලුවත් ශාස්ත්‍රීය පරිසරයක් තියෙන ගොවිතැන කෙත්වතු සරුසාරවත් වෙලා බොහෝම ලස්සනට තියෙනවා. එතකොට මේ කලාකෙතයි නේ. එහෙමයි. එතකොට දැහැමි රටයි. ධාර්මික බවකුත් තියෙනවා. ඒ වගේම කලාත්මක බවකුත් තියෙනවා.
එතකොට ගත්තාම නියරක් වුණා සකස් කළත් ඒක පිළිවෙලක් තියෙනවා. කලාවක්. හරිම කලාවක් තියෙනවා. එතකොට ඊටාම ලස්සන පරිසරයක් තියෙන්නේ. එතකොට මෙන්න මේ කාරණා බුදුදහමයි ජන ජීවිතයයි බොහොම සමීපයි. එතකොට මේක ධාර්මිකතාවය කතා කිරීම පංචශීලය රැකගෙන ගුණධර්ම වඩාගෙන කොහොම හරි ජීවිතේ ගෙවන්න කරුණාව දයාව මෛත්‍රිය මේවායින් යුක්ත වූ හදවතින්ම ගැඹුණු මුසුණු මෛත්‍රිය දැන් ඔය තියෙනවනේ ඔය සමහර වෙදකම් තියෙනවා ඒ වෙදකම් ගත්තාම දැන් උදාහරණයක් වශයෙන් මේ එක වෙද මහත්තයෙක් ඉන්නවා මම දන්න ඔය ඇදුමට ප්‍රතිකාර කරන එතුමා මේ කෙම් ක්‍රමයක් කරන්නේ මේ මං ඇහුවා මේ ඔබතුමා කොහොමද මේ වෙදකම දැනගත්තේ එතකොට කියනවා මේ ස්වාමීන් වහන්සේ මගේ තාත්තා ඇදුම හැදිලා හැම තැනම අරන් ගියා එතුමාට බෙහෙත් කරගන්න බැරි වුණා ඒ කොහොම හරි ගත්තා වූ බෙහෙතුත් හරි ගියේ නැහැ ඇදුමෙන්ම තමයි නැති වුණේ ඊට පස්සේ මේ දවසක් හීනෙන් ඇවිල්ලා තමයි මේ බෙහෙත කිව්වේ කියලා බෙහෙත කියන්නේ නැහනේ ඒක කෙම් ක්‍රමේ ඉතින් ගියාට පස්සේ මේ එතුමා නිකන් තොරතුරු අහලා මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා අහලා කොහොම හරි බෙහෙත කොටාගෙන ඇවිල්ලා පොවනවා ඒ කියන්නේ මේ තම කට අරින්න කියලා එතුමාම පොවලා ඊට පස්සේ කියනවා මේ අද නාන්න එපා හෙට නාලා අනිද්දා ආපහු වෙන්න අනිද්දා ඊට පස්සේ ආපහු ආවට පස්සේ එදා ආපහු අර බෙහෙත පෙවලා ඊළඟ එදා ඉඳන් රෑ 2ට උනත් නාන්න ඕනම ඇදුම කෙනෙක් කියන්නේ දැන් ඊට පස්සේ රෑ 2ට නාන්න තමයි මේක සනීප වෙන්නේ වැහි වතුරට තෙමෙන්න එපා කියනවා බිත්තර වගේ දේවල් දාපු දේ කන්න එපා කියනවා අවුරුද්දක් ඇච්චනකම් කොහොම හරි අයිස්ක්‍රීම් වගේ දේවල් ඉතින් ඒ වගේ වෙනවා හැබැයි සතයක්වත් යන්නේ ගත්තොත් වෙන්නේ අර ශක්තිය අඩු වෙනවයි කියලා කියන්නේ දැන් එතකොට ගත්තාම එතුමා උදේ පාන්දර විතරයි ඔය කරන්නේ විදකඩම් වල වැඩට යනවා බොහෝ ජනතාවට සුව වෙනවා ඇදුම කියන එක බොහෝ දිනක සනීප වෙනවා එතකොට ගත්තාම අර ඕකේ අර ශක්තිය තියෙන්නේ දැන් ඔය හෙළ වෙදකමේ විශේෂයෙන්ම ගත්තාම එතන තියෙන අර මේ මුද්දල පස්සේ හඹා නොයන අර තියෙන කරුණා මෛත්‍රිය අජ්ගුණය මේ වගේ දේවල් සර්ප විස වෛද්‍ය ක්‍රමය වුණා හැම දෙයක්ම තුල තියෙන එක. එතකොට දැන් අපේ හැම දෙයක්ම මුදලටනේ කියන තැනට ආවනේ. ඕකෙන් ගොඩාක්ම පිරිහීමකටපත් වුණා. මේක නිසා මෙන්න මේ සිල් සුවඳ ගුණ සුවඳ හෙළ දිවිය මෙන්න මේ කියන කාරණා දැන් යට වෙලානේ තියෙන්නේ. හැබැයි මුදල නැතුව බෑ. අද වර්තමාන කාලේ හැටියට ජීවත් වෙන්න ඕන ඇත්ත. හැබැයි මේක ටිකක් හරි මතු කරලා තරුණ අනාගත ජනතාව වෙනුවෙන් අපි මේව කතා කරලා කොහොම හරි නගා සිටවන්න වැඩ කටයුතු කිරීම කියන මේ කාරණය ඇත්තටම ඔබතුමන්ලා තුමියලා බොහෝම ප්‍රශංසනීයයි මේ කරන යහපත් සත්කාරය. සැබවින්ම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියන විදිහටම අපේ කුමුදු දහනායක වෛද්‍යතුමනි සැබවින්ම අපිට සූසට කලාවන් ඒ වගේම අටලොස් කර්මාන්ත මේ සියල්ලත් එක්කම බැඳුණු අපේකම හෙලකම ගොවිතැන මේ කලාකෙත මේ සියල්ල එකට බැඳුණු දේවල්ද මේ ඔක්කොම එකට අර දන්වැලක පුරුක් වගේ කලාකෙතත් මේ ඔබතුමාලාගේ සිල් සුවඳත් එක්ක කොහොමද බැඳිලා තියෙන්නේ මේ කාරණා අපිට කියා දෙන්නේ කොහොමද අද? ඇත්තටම මේ ශාමික පූජනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ස්වාමීන් වහන්සේ හොඳ මේ ප්‍රවේශයක් ලබා දුන්නා. මේ ගමයි පන්සල වැවයි දාගෙබයි කියන මේ සංකල්පය අපේ සංස්කෘතික පදනම කියලා කියන්නේ. චාමික පොඩක් හිතලා බලන්න මේ හතර නැති වුණා නම් අපිට කලාවක් තියෙනවද අපේ කියලා කලාව. මේ වැව මේ දාගෙබ පන්සල නේ ගම මේ ටිකනේ මේ ඔක්කොම කලා නිර්මාණ ධාර්මිකව අපේ රටේ තිබුණේ. අද තමයි මේ වෙනත් සංස්කෘතික පස්සේ හඹා යන කලාවක් තියෙන. නමුත් මේ කලාවේ උත්පත්තියත් මම හිතන්නේ මෙන්න මේ සංස්කෘතික දායාදෙමයි කියලා. ඒකින්ද
මම වෛද්‍යවරයෙක් විදිහට අපි ස්වාමීන් වහන්සේ මතක් කරා හෙළ වෙදකම මේ හෙළ නිල වෙදකම කියන එක මම තැසුරු කරනවා. එහි ප්‍රතිලාභ මම භුක්ති විඳිනවා. ඉතින් මේ ආහාර සංස්කෘතිය අපි නිරෝගී වෙන මේ නිරෝගී සංස්කෘතියත් පදනම ගමයි පන්සලේ වැවදාගෙන. එතන කලාවෙත් පදනම මේක. මොකද අපි දන්නවා පෝෂක ප්‍රදේශයක් කොච්චර ලස්සන වන තුරුලැබක්ද පෝෂක ප්‍රදේශයක් කියන්නේ. මේ ස්වාභාවිකත්වය නිර්මාණය කරේ මිනිස්සෙක්. ධාර්මික දියුණු හිත දියුණු මිනිස්සෙක් තමයි මේ පෝෂක ප්‍රදේශයක් නිර්මාණය කරන්නේ. ඒතර මේ වැවක් කියන්නේ ස්වාභාවික දෙයක් නෙවෙයිනේ. වැවක් කියන්නේ කෘතිම මනුෂ්‍ය ක්‍රියාකාරකම. ඒතර මේ පෝෂක ප්‍රදේශයෙන් වැව පෝෂණය කරනවා, වැවෙන් කෙත පෝෂණය කරනවා, කෙතෙන් ආහාරය පෝෂණය කරනවා, ආහාරයෙන් මනුෂ්‍යයා පෝෂණය කරනවා. ඒතර මේ චක්‍රය මම පිටින් පිටම එක කියනවා. ඒතර මේ චක්‍රය කොච්චර ලස්සනයිද කියනවනම් මේක මහ ජනතාව අතරට ගෙනියන මාධ්‍ය තමයි කලාව. ඉතින් මම මේ සිල්සුවඳයි හෙළදිවියයි ජාතික වැඩසටහන තුළ සිල්සුවඳයි කලාකෙතයි කියන මේ අපි අනුමාතෘකාව යටතේ අපේ ඒක බාර වෙන්න මහත්මිය තමයි අපේ නන්දිකා ගුරුතුමිය. ඉතින් එතුමිය අපි කතා කරලා මේක දැම්මෙම මේ ධාර්මික කලා නිර්මාණකරණය තුළින් අපි මේ නිරෝගී දිවි පෙරත කොහොමද සමාජගත කරන්න කියන එක. ඉතින් එතුමිය මේ අනිත් එක මේ චාමගන්ධ මම අඩුවක් දකිනවා. අපිට ආදරවන්තයන් ගැන නේ අම්මා ගැන තාත්තා ගැන ගොඩාක් කවි සින්දු ඇහෙනවා. හැබැයි අපිට ගැබිනි මව්වරු ගැන දරුවන් ගැන ඊළඟට ගොවි ප්‍රජාව ගැන ඊළඟට වෙදදුරන් ගැන ඊළඟට රණවිරුවන් ගැන දැන් ගීත ඇහෙනවා හරි අඩුයි. කවි බැඳෙනවා අඩුයි කියලා මට හිතෙනවා. ඒකින්ද අපි මොකද මේ අය තමයි මේ රටේ ජීවනාලිය. පොඩි කෙනා මේ දරුවා නිරෝගී වෙන්නේ නැත්නම් සමස්ත අනාගතයම ඉවරයි. ගැබිනි මව්තුමිය නිරෝගී දරුවෙක් බිහි කරේ නැත්නම් එතුමිය නිරෝගී වුනේ නැත්නම් මේ පරපුර මෙතනින් ඉවරයි. ඒ වගේම වෙදදුරන් මේ රටේ රෝගයට ප්‍රතිකාර කරන වෙදදුරා නියමාකාරයෙන් ඔප්නැංගුන් නැත්තම් මේ රට පවතිනවද? ඒ වගේම මේ රට ආරක්ෂා කරන සතුරු වදුරු තුලින් ආරක්ෂා කරන රණවිරුවා මේට කවිගී ඒ කාලේ අපේ රට මේ ශ්‍රස්තවාදී ග්‍රහණය මුදාගත්ත කාලේ කවිගී ලියවුණා. නමුත් දැන් ඒක ප්‍රමාණවන්ත. ඒ වගේම මේ ගොවියා මේ එතනින් ආහාර නිෂ්පාදනය නැත්තම් ඒතර මේ හැම දෙයක්ම මට හිතුණා කලාවෙන් අගයන මදි කියලා මේ හැම ශේෂ්ත්‍රයක්. මොකද මේ ශේෂ්ත්‍ර හතර තුල තමයි මේ රටේ ජීවය රඳා පවතින්නේ. ඒ වගේම අපි මෛත්‍රී සහගතව ඒ අය මේ කලාවෙන් ආමන්ත්‍රණය කරන වගේම චාමික ඒ අයත් පුරුදු වෙන්න ඕන තමන්ගේ ජීවනෝපාය තුළ. තමන්ගේ දරුවෙක් බිහි කරන තැන. දරුවෙක් හිතන්න ඕන තමන් කොච්චර නිරෝගීව හැදෙන්න ඕනද කියලා. ගැබිනි මව් කෙනෙක් හිතනවා තමන් කොච්චර නිරෝගී දරුවෙක් බිහි කරන්න ඕනද කියලා. ඔයගෙන් රණවිරුවා හිතන්න ඕන මගෙන් ඉටු වෙන කාර්යභාරය. ගොවියා හිතන්න ඕන මගෙන් ඉටු වෙන කාර්යභාරය තුළ තමයි මිනිස්සු නිරෝගී වෙන්නේ කියලා. එතකොට අන්‍යෝන්‍යව අපි කලාවෙන් ඒ අයගේ වෙන වගේම ඒ අයගේ හිතේ මෛත්‍රිය ඉස්මතු වෙන ආකාරයට ඒ අය මේ රටට මෙත් වඩන ආකාරයට මෙන්න මේ කලා නිර්මාණකරණය බිහි වෙන්න ඕන කියලා මම හිතන්නේ. නිකන් අපි කෙනෙක් ඇගියුවට වැඩක් නැහැ. ඒකේනා ප්‍රේරණය වෙන්න ඕන ධනාත්මකව මමත් එහෙනම් මගෙන් මාව මෙච්චර අගයනවා මමත් මේ රට වෙනුවෙන් සේවය කළ යුතුයි කියන හැඟීමක් ඇති වෙනවා. ඉතින් මේ යාල්කන්නේ පටන් ගන්න කාලේ මට හිතුණා මේ වෙසක් සමය කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ බෝසත් උත්පත්තිය මම හිතන්නේ බුදුවරයෙක් බිහිවීම පරිනිර්වාණය මේ තෙමගුල ඇතිවීම තුළම මේ මැයි මාස කියන්නේම යලකන්නේ ආරම්භයනේ. ඒතර මේ ශාස්ත්‍රීයකම යුගයනේ අපේ රටේ අපේ සංස්කෘතිය. ඉතින් එහෙනම් මෙන්න මේ ශාස්ත්‍රීය යුගයක් බිහි කරන්නේ මේ සියලු කාණ්ඩ වැදගත්. ඒකින්ද මම හිතුවා කලාකෙතෙන් අද මේ සියලු අය ආමන්ත්‍රණය කරන්නත් යාමන්විතුන් එයාගේ නාමයන් සුවපත් කරලා ඒ අයත් මේ රට ආරක්ෂා කරන්න තව තවත් කැප වෙන්නත් අධිෂ්ඨානයක් තියලා තමයි මේ වැඩසටහන කරන්නේ. හොඳයි අපිට පුළුවන් අපේ හදබස අවදි කරගන්න විශ්වයේ හදගැහෙන රාවෙන් දැන් වෛද්‍යතුමා කිව්ව විදිහට විරහ ගීත, මව්ගුණ ගීත, විවිධ ගීත ඇහෙනවානේ. මහා පෙරකුම්බා සිරිතේ ඉඳන්ම ප්‍රශස්ති කවි, හටන් කවි, විවිධ කවි අපි අහලා තිනවා. හැබැයි ආහාර ලබා දෙන ගොවියා වෙයි දැයි සුරකින දෙවියා කිව්වට එහෙම නැත්නම් මඩ සෝදාගත්කම ගොවියා රජකමට සුදුසුයි කිව්වට අපි හඳුන්නේ
ගොවියෝ ගැන කවි අපිට අහන්න පුළුවන්. දැන් නන්දිකා හිටකේ අපේ කිවිඳිනේට පුළුවන් අවශ්‍ය නම් හිත වෙන කවි වුණත් කියන්න අපි හඳුන්නේ මේ මොහොතේ හිතලා මේ හිත අපිට තියෙන කවි වලට අමතරව හිතලා වුණත් අපිට හිත වෙන කවියක් වුණත් කියාගන්න හැකියාව ඊතුමිය සතුව තිබෙනවා. ඒ නිසා ගොවියන් ගැන අපිට කවියක් හදබස අවදි කරමින් විශ්වයේ හදගහනාරාවෙන් ගොවීන් ගැන කවියක් කියන්න පුළුවන් නම් ඊට වටිනවා හිතගේ මෙතනේනේ. චාමික මහත්මයා විශේෂයෙන්ම මේ අද සිල් සුවඳයි කලාකෙතයි සාකච්ඡා වෙන මේ කතිකාවතේදී වෛද්‍යතුමා කිව්වා වගේ මේ වැවයි දාගබයි ගමයි පන්සලයි කියන මේ සමස්ත සංකල්පය මිනිසුන්ගේ සිත් තුළට සම්බන්ධ කරලා ඒ හැම හිතකම කුසල් ඉස්මතු කරන එක මාධ්‍යයක් හැටියට තමයි කලාව කියන එක මම අඳුනගෙන තියෙන්නේ. එතනින් අපි මුලින්ම අද දවසේ කුඹුරු සරු කරන අපේ කුසගිනි නිවන ගොවියා ගැන කතා කරනවා නම් එදා තිබුණු ගොවිතැන මෛත්‍රී සහගත ගොවිතැනක් ප්‍රාණඝාතයක් තිබුණේ නැති ඒ ගොවිතැන හරහා ආහාරයෙන් මිනිස්සු ගොඩක් සුවපත් වුණා. ඔබතුමා මට කවියක් කියන්න කියව නිසා මම මේ කවිය මෙතෙන්ද ගායනා කරන්නම්. පන්සිල් රැක රැක බුද්ධ දේශයේ සපිරි වඩවන දනන් සිටී ප්‍රාණඝාතය එපා කියමින් මෛත්‍රී බලයෙන් කුඹුරු කෙරුවේ සසුන රකින්නට නිරිඳු ගජිඳුන් මෙත් බලෙන් බුදු සසුන පිදුවේ කෙතින් මතුණු පාරමීදම් වැවක එකතුව දහර ගැලුවේ. පහළම යාචකයාගේ සිට ඉහළම පාලකයා දක්වාම නරඹන්නට අවැසි වැඩසටහනක් තමයි හෙළ කිරුළ කියන්නේ. අපේ හමුදුරනේ මේ අපේ මේ කවි මේ ඇහෙන කවි ගායනා හරහා ගොවියනුත් අපේ වැඩසටහන නරඹනවා නැතුව නෙවෙයි අපි හමුදුරනේ. එහෙමනම් මේ ඇහෙන කවි ගායනා හරහා ඔවුන්වත් ධර්ම මාර්ගයට යොමු කිරීම මෙත් සිත වර්ධනය කිරීමට කොයිතරම් අනුබලයක් පිටුබලයක් ලැබෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්කමක් තියෙද අපි හමුදුරනේ. ඇත්තටම චාමික මහත්තයා මේ අර ඔය දැන් කවියක ඔය හදවතින්මනේ ඔය කවියක් පැන නගින්නේ. එතකොට දැන් ඔය ඔතන තියෙන ඔය ගුණය සිවිය සිඳගෙන සම සිඳගෙන මස් සිඳගෙන නාර සිඳගෙන ඇට මිදුළු දක්වා යන වැදගත්. දැන් අර සමහර සින්දු වගේ නෙමෙයි. එතකොට මේ ඇත්තටම මේ ඔය විදිහට අර්ථවත් බවක් ගුණයට යොමු කරන බවක් ওই කවියක තියෙනවනේ. එහෙමයි. කොච්චර සිල්වත් බව, මෛත්‍රිය, මේ කරුණා දයාව. ඉතින් මේ විදිහට ওই කවියක් තුළ ඇත්තටම සාර ගර්භ අදහස් තියෙනවා. ඒ විතර දැන් ඕකේ තියෙනවා දැන් ওই මිනිස්යා තුළ දැන් ඔය සාරවත් ජීවිතයක් ගෙවනකොට ඔය තියෙනෝනි මිත්තානිසංස සූත්‍රය කියලා දේශනාව ඔය මිත්තානිසංස නෙමෙයි මිත්තානිසංස සූත්‍ර දේශනාව. එතකොට ඒකේ තියෙනවා මේ අර ගාවෝ තස්ස පජායන්ති කෙත්තේ උත්තං විරුහති උත්තානම් පලමස්නාති යෝමිත්තානන්න දුබති. දැන් හදවතින්ම මෛත්‍රිය තියෙන කෙනා මිත්‍රද්‍රෝහී වැඩ නොකරන කෙනා. ඒ කියන්නේ ඔය කේලාම් කියලා අනුන් බිඳවන, අනුන්ගේ හිත් පළුදු කරන, කෘතඥතාවයක් නැති, ඒ වගේම දුෂ්ට සිතුවිලි නැතුව කෙනෙකු ඉන්නවනම් එයාට මොකද වෙන්නේ? මේ ගාවෝ තස්ස පජායන්ති ඉස්සරනම්
බොහෝ ගව සම්පත ලැබෙනවායි කියලා කියනවා. තේරුණාද? ඒ කියන්නේ දැන් විසාකා උපාසිකාව අර පතිකුලයට යවනකොට ගවය 1000ක් යවුවයි කියනනේ. ඒතර දැන් දහස් ගණන් ගවයෝ ඉස්සර දායාද වශයෙන් දෙන්නේ. එතකොට ගවම් පතිකුල කියලා කියන්නේ. ඊළඟට කෙත්තේ උත්තං විරුහති. ගොවිතැනක් කරනකොට අන්න අර හදවතේ තියෙන අර මුදු ගුණ හින්දා අපේ ස්වාමීන් වහන්සේ ලෝවැඩ සංග්‍රහයේ එක කවියක අපිට හමු වෙනව නේද? පොර එළුවෙන් බණකී නිවනට සපෙමිනි සංඝසට නමකී කියලා එක කෙවිලියක් කියන කවියක් අහලා සංඝයා වහන්සේලා 69ක් නිවනට පැමුණුණා කියලා නේද අපේ අනිවාර්යයෙන්. එතකොට මේ ඒක අර කවියෙන් කිව්වත් කමක් නැහැ ධර්ම කාරණාවක් නම් ඒකෙදී ආර්ථ අවබෝධයෙන් හින්දා 69ක් රහත් වුණා කියලා කියනවනේ. පරමත්ත. එතකොට දැන් ඒකේදී ගත්තම දැන් වැළුවා කවිය අපිට අහන්න පුළුවන් අර එල්ලන්නේ අපි අඳන් බොහොම රසවත් මනරම් කවියක් ඒක. අපි මද විරාමයකට යමු වෙලා අපි හැමදෙන්නේ නන්දිකා හෙට්ටගේ මෙතනේගේ හඬින් ඒ කවිය රස විඳින්නට අපි අවස්ථාවක් ලබා ගමු අපි හැමදෙන්නේ. කෘෂි දැහැමි ආහාර බාල මහලු පවුලේ සැමට එකසේ රස විඳිය හැකි පැරණි සහ නූතන පන්නයට සැකසූ දේශීය පාරම්පරික ආහාර කෘෂි දැහැමි ආහාර වෙතින් සාධාරණ මිලකට ඔබට ලබාගත හැක. ආහාර ලබා ගන්නා ඔබත් ආහාර නිපදවන ගොවියත් රැක ගැනීමට කෘෂි දැහැමි ආහාර වෙතට පැමිණෙන්න. ධර්ම විජය පදනම අංක 387 සරණ පාර බෞද්ධාලෝක මාවත කොළඹ 7 විමසන්න 0.707 500 උපදේශන සේවා සඳහා 0.777 5668 83 0.718 40 සැල්වෙන අතරේ සදහම් දීපේ මන්දගිලෙන්නේ අඳුරෙහි පාපේ බුදුදහමින් සුවපත් කළ යුතු සිත සහ කය බුදුදහමෙන් තොර සැපක් නැතේ පරම සුවය ඒකයි. පූජනීය මාලිකාවිල අස්සජි ස්වාමින් වහන්සේ, පූජනීය දෙහිපේ චන්දවිමල ස්වාමින් වහන්සේ, පූජනීය ගල්ලෑල්ලේ පඤ්ඤාසාගර ස්වාමින් වහන්සේ යන ස්වාමින් වහන්සේලාගේ වැඩමවීමෙන් නැන පවුර සිකුරාදා රාත්‍රී 9:05ට සජීවීව සෙනසුරාදා දහවල් 11:30ට දකුණුලක ගාලු පුරවරේ බොදු ජන බැතිමතුනේ කරාපිටිය අම්බලන්ගොඩ මහමෝතර උඩුකම නිලුව බත්තේකම යක්කල මුල්ල අකුරැස්ස ඉමතුව අහංගම ගාල්ල නගරයට ආසන්නී පිහිටි අපගේ දිදුල ශාඛාව සමග එක්ව ලොව උතුම් දානය වූ ධර්ම දානය වෙනුවෙන් ඔබත් දායකත්ව ධර්ම දේශනාවක් සංවිධානය කරන්න. ශ්‍රී ඥානෝභාස යෝගාශ්‍රමය ඉහළ ඩික්සන් පාර ගාල්ල අමතන්න 0.91 49 44 237. ඖෂධීය සහ පෝෂණ ගුණයෙන් උසස් දැහැමි දේශීය පාරම්පරික දුර්ලභ ඌනභාවිත ආහාර වර්ග අදට ගැලපෙන නව රසයකින් සහ ගුණයකින් සාධාරණ මිලකට ඔබට ලබා ගැනීමට කෘෂි දැහැමි ආහාර වෙතින් කදිම අවස්ථාවක් විමසන්න 0.707 500 උපදේශන සේවා සඳහා 0.777 5668 0.718 ධර්ම විජය පදනම අංක 387 සරණ පාර බෞද්ධාලෝක මාවත කොළඹ 7.
කමට සරිකොට එළුවෙන් පෙරකී කවියට සිත පහා දාසිට නිසේකී සිහිකොට කඳ පිලි වෙල දොස් නොයකී නිවනට සපෙමිනි සංඝ සැට නමකී අපි හඳුන්නේ නිවනට සපැමිනි සංඝ සැට නමකී කියලා මේ කවියේ ඇහෙනකොටම අපිට දැනෙන හැඟෙන දේ ඉතා වචන වලට නගන්නට බැරි තරම් අපි හඳුන්නේ. ඔබ වහන්සේට දෙවෙනි හැඟීම් දැනීම් දැනෙනවා ඇති මේ කවි ගාන අවසනකොට අපි හඳුන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ දේශනා තියෙනනේ ගාථා කියලා. එහෙමයි. ගාථා. ওই ගාථා කියන්නේ කවි තමයි. එහෙමයි. පාලි භාෂාවෙන් ඒ වෘතය ඉතින් බාන්න තථාගතයන් වහන්සේ දැන් මේ ওই පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අපේ බුද්ධ ශාසනයෙහි බොහෝම ලස්සන ගාථා කවි කියන්න දක්ෂම ස්වාමින් වහන්සේ විදියට වැඩ ඉඳලා තියෙනවා. ඒ වගේ ගත්තාම මේ ඔය තාලවලදී ඔය තියෙනවනේ මේ සාරි ගම පාද නී කියලා ඒ පහ මුල් පහ විතරයි අපිට අර දනී කියලා අර උච්චස්වර භාවිතා කරන්න බෑ. එහෙනම් ලෙල දෙවන්න බෑ. එහෙම නැතුව භාවිතා කරන්න පුළුවන් ගාතාවක් වුණත් ඉතිවිසෝ ගාතාව වුණත් එහෙමයි. ඒකට ගීතාස්වරයට යන්නේ නැහැ. සමහරුන්ට හිතෙන්න පුළුවන් අපේ හැමතුනේ මේ බුදුදහම කියන්නේ සීමා මායින් පනවල කලාව රස විඳින්න එපා කියපු දහමක්ද නැත්නම් අපේ භාග්‍යවතුන් වහන්සේ මේ කලාව රස විඳින්නේ නැද්ද මේ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන් අපේ හැමතුනේ පංචසිකගේ වීණා වාදන විතරක් නෙවෙයි අර සූර්ය වච්චසා පිළිබඳව නගුණු කවි කොච්චර තථාගත භාග්‍යවතුන් වහන්සේ අසා සිටියද අපේ හැමතුනේ වගේ වර්ණනා කරා එතකොට ඒකේදී ගත්තාම අර භික්ෂූන් වහන්සේලාට විනය රැක ගන්න දේශනාවේදී අර අර්ථ රසයෙන් සද්ද රසයට වඩා අර්ථ රසයෙන් කාරණා ටික පිළිඹු කරන්න බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාරලා දෙනවා. ඉතින් ඒක නිසා ඔය බොහෝ ගාථා දේශනා ඔක්කොම කවි තමයි. දැන් ඔය වගේ අර්ථවත් විශේෂයෙන්ම ධර්ම කාරණා එකතු වෙනකොට ඒ ධර්මයේ එක දහම් පදයක් ඇති සසර දුක නැති කරගන්න. ඔව් එහෙම ඔබ වහන්සේ ඔමු කියනකොට මට මතක් වෙනවා අපි පොඩි කාලේ දහම් පාසලෙන් එළියට දුවන්නේ චත්තමානව ගාථා අහලා. මේ චත්තමානවකට කියපු ගාථාවල තියෙන්නේ මේ කලාව නේද අපි හඳුනන මේ දැන් ඇත්තටම යෝවද තම්පවරෝ මනෝජේසු සක්්‍ය මුනි භගවා කතකිච්චෝ කියලා බාන කොච්චර වැදගත්දනේ. එහෙමයි. ඒ චත්තමානවක කැලෙන් එළියට යනකොට යන්නෙත් මොකක් හරි බොහොම සතුටින් වීණාවක් හරි දෙයක් අරගෙන නේද යනකොට නේද භාග්‍යතුන් වහන්සේ වැඩම කළා ඔහුට තවත් මීට වඩා රසවත් දෙයක් කියලා දෙන්නේ අපි. මගදී ඉදිරියේදී වෙන විපත්තිය දන්නෝ. මොකද මගදී අනතුරයක් වෙන බව දැකලා මේ තෙරුවන් ගුණ සිහි කරලා වඩින්නනේ ස්වාමීන් වහන්සේ ගාථා. ඒ සතුටින් එයා කී නේද ඒක වාදනය කරගෙන යනකොට සොරුන් අල්ලා ගනී කියලා. ඉදිරියේදී වෙන විපත්තිය දැනගෙන එයට පිහිට වෙන්න මරණින් මත්තේ සුගතියට ඔසවා තබන්න කර්මයට පිහිටක් නැත. එහෙමයි. මැරෙන එක නවත්තන්න, ලෙඩ වෙන එක නවත්තන්න, වයසට යන එක නවත්තන්න මේ ලෝකේ జగතෙක් නැත. හැබැයි බුදු පිහිට කියලා කියන්නේ මේ ජීවිතේ ඔහුදෙක් මරණයෙන්ම නිදහස් කිරීම විතරක් නෙවෙයි. සසරෙන් සතර අපායෙන් මුදවා ගන්න එක. කොහොම හරි සුගතියට පමුණුන එක. ඒ නිසා තථාගතයන් වහන්සේට නමස්කාර කරමින්, ධර්මයට නමස්කාර කරමින්, මහා සංඝරත්නයට නමස්කාර කරමින් මේ චත්තමානවකතුමා යනකොට අර සොර කණ්ඩායමකට අහු වෙලා ඒ විදිහට අතරතුරේදී මරණයටපත් වුණා. විශේෂයෙන් ගත්තාම යෝවාද තම්පවරෝ මනුජේසු සක්්‍ය මුනි භගවා කතකිච්චෝ කරන ලද කෘත්‍ය නිම කළාවෝ සියලු වැඩ අවසන් කළාවෝ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ. එතකොට මේ
යෝවද තම්පව රෝමානුජේසු. ඒ කියන්නේ යම් උත්තමයන් වහන්සේ නම යම් උතුම් වදනක් ප්‍රකාශ කළාද සසර දුක්ගිනි නිවන්නට. මේක ජේසු කියන්නේ මේ රෝමානුජේසු නෙවෙයි. එතකොට ඒ කියන්නේ යෝවද පවරෝ කියලා කියන්නේ උතුම් කියන එක. මනුජ කියලා කියන්නේ මේ මනුජ කියලා කියන්නේ දැන් මෙතන මේ මිනිස් මෙසී මුඛයෙන් හටගත්තා වූ තේරුණාද තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් හටගත්තා වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කළා වූ භාග්‍යවතුන් වහන්සේ කියන එකයි හඳුන්වනු ලබන්නේ. ඉතින් බලන්න ඒ විදිහට උතුම් පවර කියන්නේ උතුම් කියන එක. ඒ විදිහට හඳුන්වනු ලබන්නේ. හොඳයි. මේ කලාකෙත මේ දැහැමි දයයි කලාකෙතයි ඔබට ඉතා රසවත් කියලා ඔබට දැනේ. මේ අපි ආරම්භයක් විතරයි. අපේ කුමුදු දහනායක වෛද්‍යතුමනි මේ වෙසක් කාලේ අපිට පසක් කරගත යුතු කාරණා අතර දැහැමි දන්සැලත් ඉතා වැදගත් වෙනවා. හැම දෙයක්ම කලාවක් කියනවානේ. මේක කලාව කියන්නේ ගායනා විතරනේ. කෑම බීම ඉඳුන් හිටුන් ඉඳ ගැනීම ගමන බිමන සියල්ල කලාවක්. මේ සූසට කලාවන් අතර තියෙන මේ හැම කලාවකින්ම මේ දැහැමිව දන්සැලක් දීමත් එක්තරා කලාවක්. එහෙමනම් කොහොමද දැහැමිව දන්සැලක් දෙන්නේ කියන ප්‍රශ්නේ අපි ඉදිරියේ තියෙනවා. කොහොමද ඒකට ඔබතුමා පිළිතුරක් දෙන්නේ? ඇත්තටම මේ වෙසක් කාලේ ලොකු සාකච්ඡාවට භාජනය වෙන දෙයක් තමයි විශේෂයෙන් සෞඛ්‍යාංශවල මේ දෙන දන්සල් කොච්චර දුරට මහජනතාවට සෞඛ්‍ය ආරක්ෂිතද කියන එක. ඉතින් ඇත්තටම මේ පහුගිය රාජ්‍ය වෙසක් උත්සවයේ ප්‍රධාන රැස්වීමේදී පවා සාකච්ඡාවට තැන්තයක් තමයි සෞඛ්‍යාංශ මේ දන්සල් දීමේදී අනුගමනය කළ යුතු දේවල්. ඉතින් ඇත්තටම මේ පහුගිය කාලේ අපි දකින ස්වාමීන් වහන්සේ මේ දන්සල් ගත්තට පස්සේ ඇත්තටම අපි කිසිසේත්ම වෛද්‍යවරුක පමණක් නෙවෙයි ඕනම කෙනෙකුට නුසුදුසුයි කියලා හිතන බොහෝ ආහාර මේ දන්සල් වල දෙනවා. ඇත්තටම මේ අර අධාර්මික කියන වචනේ දැහැමි නොදැහැමි කියන වචනේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඊටත් වඩා මේක බැලුවටම හොඳ නැති ආහාර බොහොමයක් දෙනවා. ඉතින් ඒකින්ද අපි හිතුවා චාමික මේ ඍෂි දැහැමි ආහාර වෙතින් දන්සල් සංස්කෘතියක් හඳුන්වලා දෙන්න. ඒ කියන්නේ මේ නිකන් නෙවෙයි මේ ආහාර වට්ටු ආහාර මොනවද පාවිච්චි කරන්න ඕනේ? ඒවයින් හැදිය යුතු සූපවේදී සංස්කරණ මොනවද? ඒ වගේම ඒවට භාවිතා කළ යුතු දේවල් මොනවද? කොහොමද ඒව සකස් කරගන්නේ කියන තැන පවා අපි මේ අවස්ථාවේ මේ මාසය ඇතුලේ අපි හිතුව දන්සල් සංස්කෘතියක් විදිහට අපි ඒක ප්‍රසිද්ධ කරනවා කියලා. දැන් එන එළඹ රාජ්‍ය වෙසක් උත්සවයේ මැයි 28 වෙනිදා සිල්සොන්ද හෙළදෙවියයි වැඩසටහන තුල මිදෙල්වැල පුරාණ විහාරස්ථානයේ අපි අපේ වෙනම දැහැමි දන්සලක ආකෘතියක් පෙන්වනවා ස්වාමීන් වහන්සේ. අපි දෙන්නවට දානක් පෙන්වනවා. ඉතින් මම උදාහරණයක් විදිහට කියන්නම්. අපි මේ කාලේට ඉතාමත්ම උචිත මේ පාන වර්ගයක් මම හිතුවා අඳුන්වලා දෙන්න. මේ පාන වර්ගය ඇත්තටම මේ දැන් අපි ඍෂිදැහැමි ආහාර වෙත අපි විශේෂයෙන්ම අපි තැඹුම් හොද්ද කියන මේ රසම් කියලා වචනොත් හඳුන්වනවානේ. දන්සල් තැඹුම් හොද්ද දෙන නේද? කලු සංකල්පයක්. දැන් පහුගිය කාලෙම අපි දවල් දායන්ට කලින් ස්වාමීන් වහන්සේලාට පූජා කරා මේ තැඹුම් හොද්ද කියන එක. ඉතින් අදටත් අපි ඍෂිදැහැමි ආහාර පූජා කරනවා. ඒ වගේම අපි කොළඹ වෛද්‍ය පීඨයේ මේ දරුවන්ට මේක හඳුන්වලා දුන්නාට පස්සේ දැන් ඒගොල්ලෝ හැමදාම ඉල්ලනවා දවල් ආහාරයට කලින් මේ තැඹුම් හොද්දේ දරුවෝ ඉල්ලනවා. අපි 아무තේ අපේ රටේ දිනන්නේ මේ නිකම් පොඩි දන්සල් නෙවෙයි හැම දන්සල් මහා බත් දන්සල්. මහා ඒවනේ ඔක්කොම තියෙන්නේ. මහා බත් දන්සලක් ළඟ පුළුවන් නම් සංවිධානය කරන්න මහා තැඹුම් හොද්ද නේද? එවැනි දන්සල් දැන් අපි මාස අවුරුද්දකට විතර කලින් ඉඳලා අපි හැම පොය දවසකම දල්දා මාලිගාව ළඟ 5000කට මේ තැඹුම් හොදි දන්සලක් දෙනවා. ඒ වගේම හැම වෙසක් එකටම කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දන්සලක් දෙනවා. දැන් මේ සැරේත් අපි ඒක දෙනවා. ඉතින් මේ වගේ දන්සල් මේ තැඹුම් හොද්ද කියන එක දන්සලක අලුත් concept එකක්. අලුත් සංකල්පයක් නේ. අතන සායනස ඒකත් එක්ක මේ අපිට පෝෂණය විතරක් නෙවෙයි මේ තැඹුම් හොද්ද කියන එක දැන් අපි කැඳ එකක් දෙනකොට සමහර වෙලාවට නොබොන පිරිසක් ඉන්නෝනේ. නමුත් මේ තැඹුම් හොද්ද දෙනකොට මේක රසම් කියලා සමහර වෙලාවට කිව්වට පස්සේ පොඩි දරුවෝ ඕන කෙනෙක් මේක බොනවා. අනිත් එක මේ රසම් එක කියන එක මේ අපේ සංස්කෘති තුනේම තියෙනවනේ.
මේ දමිළ ඉස්ලාම් වෙන්න දමිළ ඉස්ලාම් සිංහල මේ සංස්කෘත තුනේම තියෙනවා. ඉතින් මම නිකන් තැඹුම් හොද්දකට මම කියන ඕන කෙනෙකුට ඇත්තට සවිනාස් තැඹුම් හොද්දක් හදා ගන්න පුළුවන්. මම මේ ඒක පදම කියනවා. ඔව් තැඹුම් හොදි චාමික මේ සවිනාස් මේ එක එක පළාත්වල විවිධ සම්ප්‍රදායන් තියෙනවා මේ තැඹුම් හොදි හදන. ඉතින් මම අද කියන්නම් ඕන පළාතකට ගැලපෙන්න පුළුවන් විදියට හදාගන්න පුළුවන් තැඹුම් හොද්ද සවිනාස්. ඒකට අපි සාමාන්‍ය පීරිසිකෝප 20කට විතර ප්‍රමාණයේ තැඹුම් හොද්දක් හදා ගන්නවා නම් අපි නිර්දේශ කරනවා සතියකට 3 පාරක්වත් සතියකට දවස් 3ක්වත් මේ තැඹුම් හොදි බොන්න කියලා. ඉතින් එතෙන්දි කොත්තමල්ලි ඇට අහුරු එකක්, සූදුරු ඇට අහුරු දෙකක්, කරපිංචකොළ අහුරු දෙකක්, වංගෙඩිය එක කොටා ගන්නවා. මේක බ්ලෙන්ඩ් කරන්නේ නැහැ. අනික හොඳට මතක තියාගන්න. වංගෙඩිය කොටාගෙන සුදුලුණු පොකුරක්, ඒ කියන්නේ සුදුලුණු ගෙඩියක්, අර බික් කීපයක් තියෙන ගෙඩියක් පොත්ත පිටින් තලාගෙන කුරුඳු පොතු අඟල් 3ක් දිග කැබැල්ලක්, ගම්මිරිස් ඇට අහුරු භාගයක්, මාදුරු තේ හැඳි එකක්, උළුහාල් තේ හැඳි එකක්, වියලි මිරිස් කරල් 5ක් අරගෙන වතුර පිරිසි කෝප 20ක ඇතුළේගෙන සියල්ල දමා ලිප තබා නටවනකොට සියඹලා ගුලියක ඇට ඉවත් කරලා වතුර පිරිසි කෝප් එක දිය කරගෙන සාදාගත් බොරය එකතු කරලා හොඳින් තැඹුණු පසු අවශ්‍ය පමණට ලුණු දමා බා ගන්න. මේක අමාරු දෙයක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. හැබැයි අපි මේකත් අමාරුයි කියලා හිතලා අපේ ධාර්මික ව්‍යවසායිකාව 3 දෙනෙක් දැන් මේ වෙනකොට මේක නිෂ්පාදනය කරනවා. තැඹුම් හොද්ද කියන එක මේ 10 දෙනෙකුට ප්‍රමාණවත් තැඹුම් හොදි පැකට් එකක් අපි නිර්මාණය කරලා තියෙනවා. මේකේ අවශ්‍ය සියලුම කලමනා තියෙනවා. හදා ගන්න විදිහත් මේක මේ පිටිපස්සේ ගහලා තියෙනවා. ඒ වගේම මේක අපි කැමරාවට අල්ලමු. කෝප්ප විවාහ ප්‍රතිඵල කෝප්ප 10ක් සඳහා අවශ්‍ය කලමනා ටිකට යන්නේ රුපියල් 300ක වගේ මුදලක්. අපි පසුපිට අපි මේකත් අපිට අවශ්‍ය උපදෙස් පත්‍රිකාවක් වෙනම තියෙනවා. ඔව් තියෙනවා. ඇතුළේ තියෙන උපදෙස් පත්‍රිකාවක් තියෙනවා. ඒකේ ගුණ ගැන සඳහන් කරපු පත්‍රිකාවක් තියෙනවා. ඉතින් ඇත්තට මේක අපිට අවශ්‍ය නැහැ ස්වාමීන් වහන්සේ. ඔව් මේ අපේ ස්වාමීන් වහන්සේ මේ දැන් මේක බලන් ඉන්න කෙනෙකුට සමහරට මේ තැඹුම් හොද්දේ පදම අපිට ලියා ගන්න මේ පොතක් පෑනක් ගන්නවත් වෙලාවක් නැති උනායි කියලා. ඕක වෛද්‍යතුමා ඕක ඔබතුමාට කතා කරොතින් WhatsApp අනිට කිව්වොත් ඕකේ PDF එක නොමිලේ යවන්න පුළුවන්කමක් තියෙනවද? WhatsApp කරන්න හරි mail කරන්න හරි පුළුවන්. මම දැනට මට තිරේත් ප්‍රදර්ශනය කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක මේ ඕනම කෙනෙක් මට 0.7.0.7590ට WhatsApp කරන්න. ඒ වගේම එහෙම නැත්නම් මගේ පෞද්ගලික දුරකථනයට 0.73.566.883. ඒ වගේම 0.71.8.407.528 මේ ඕනම අංකයකට WhatsApp කරොත් මම නොමිලේ මේක PDF එක මම ෂෙයා කරන්න. ඕක විතර තැඹුම් හොද්ද විතරද? නෑ මේකේ කැඳ වට්ටෝරු කීපයක් තියෙනවා. පොතම PDF කරන නොමිලේ. පොතම කියන්නේ පිටු 186ක පොතක් තියෙනවා මගේ ළඟ මේ සමස්තයම තියෙන. ඉතින් ඒක මට PDF කරන්න පුළුවන්. ඒ කියන්නේ ඍෂි දැහැමි ආහාරවල රහස් වට්ටෝරු. රහසක් කියලා දෙයක් නෑ අපිට ඕන ඇත්තටම. සායනස මේක ආහාර සංස්කෘතියක් ගෙවල් වල මේවා හදනවා නම් ඒක මේ හදන්න ඕනේ. එහෙම නැත්නම් රහස් කියලා දෙයක්. අපේ ස්වාමීන් වහන්සේ නොමිලේ දී ගන්න බැරි එකනේ තියෙන්නේ. ඔව් දැන් මේ වට්ටෝරු නොමිලේ දෙනවනේ. ඔව් ඒක දෙන්නමයි කියන්නේ ලෝකයට යහපත පිණිස. ඔය ගුරුමුස්ති තියාගෙන නෙමෙයි. ඕන ගෙදරක මේක හදා ගන්න පුළුවන් දෙයක්. වෙනයි අපි හැම PDF එක දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. එක එක වර්ග පාන වර්ග තියෙනවානේ. ඒවා හදපු අයව මේගොල්ලන් සිරගත කරලා තියෙනවා මේක එළියට දාන්න නැතුව අපේ කෝක නේද අපිට මතක් වෙනව නේද අර බෝධිරාජ කුමාරයා හදපු කෝකනද මාලිගාව. ඒක තව කෙනෙකුට හදයි කියලා වගේ හිර කරන් හිටියනේ. ඒ වගේ මේ වට්ටෝරුව එළියට දැන් මේ ලොකු දෙයක්. මේ වෛද්‍යතුමා නැවත කියමු අපි ඕක ගෙන්න ගන්න නොමිලේ ගෙන්න ගන්න පුළුවන් මේ WhatsApp අංකය 0.7.0.7590 කියන දුරකථන අංකයට WhatsApp නොමිලේ ගෙන්න ගන්න පුළුවන්. PDF එක මම එවන්නම්. ඇත්තටම මේ තවත් අපිට කැඳ වර්ග දෙන්න පුළුවන්. දැන් පොල් කිරි කැඳක් අපිට ඕනනම් දෙන්න පුළුවන්. කැඳක්වත් නැති කාලේ අපි කැඳ ගැන හරි අපිට ආහාර දැහැමි ආහාරයක වටිනාකම හරි නන්දිකා හෙට්ටිගේ මෙතනදී හඬින් අහලා අපි කැඳ ගැන කතා කරමු. මොකද මේකල කැඳක්වත් නැහැ නේ අපි ආන්දරනේ. කැඳවත් නැති කාලේ අපි ඔබතුමීගේ හඬ අවදිකම හද බස අවදිකම. අපි කැඳ ගැන කතා කරගෙන එනකොට මට මතක් වෙන්නේ චාමික මහත්මයා දැන් අපේ මේ වෙසක් මාසෙනේ. එතකොට වෙසක් මාසේ බෝධිසත්වයන් වහන්සේගේ ඉපදීම සම්මා සම්බුද්ධත්වයේ වගේම පරිනිර්වාණය. එතකොට මේ කාලයේ කොහොමත්
අවට පරිසරයත් ලස්සන වෙලා පරිසරයේත් කුසල් ශක්තිය ඉස්මතු වෙලා තියෙන. එතකොට දැන් මේ කාලේ බෝසත්යන් වහන්සේ බිහි කරපු අම්මා අපිට වටිනවනේ. එතකොට අම්මාවරුන්ට මේ කාලය තුල කොහොමද එදා මහා මායාදේවීන් වහන්සේ අපි අහලා තියෙනවා එතුමිය සිල් සමාදන් වෙලා පෙහෙවස් සමාදන් වෙලා තමයි බෝසත් දරු උපතියකට සූදානම් වුනේ. එතකොට මේ වෙනකොට අපේ රටේ දරුවන් බිහි කරන අම්මාවරු කායික හා මානසික දෙපැත්තෙන්ම රෝගී වෙලා ඉන්න බව අපිට සමාජයේ අපිට නිතරම අහින්න දකින්න ලැබෙන කාරණයක්. ඉතින් සිල් සුවඳයි හෙළදිවියයි වැඩසටහනේ කාලයක් තිස්සේ ඉඳපු සමාජිකාවක් හැටියට මේ රටේ දැනට වසර 15කට වැඩි කාලයක් දරුවන් ලැබෙන්න ඉන්න අම්මාවරුන්ට යම් ආධ්‍යාත්මික ශක්තිය සම්බන්ධ වෙන විදිහට ඒ අයගේ සිතේ කුසල් ඉස්මතු කරලා දරුවන්ට සම්බන්ධ කරව දරුවන්ට මෛත්‍රී ශක්තිය සම්බන්ධ කරලා නිදුක් නිරෝගී දරුවන් බිහි කරවපු අම්මලා ඉන්නවා මේ රටේ. ඒ අත්දැකීම් මට ගොඩක් තියෙනවා. ඒතර මෙතෙන්දි මට හිතුනේ මේ වෙසක් මාසයේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට කොහොමද අදිෂ්ඨානය පිහිටවන්නේ. ඒතර අම්මා කෙනෙක් රකින්න සීලය හරහා තමන්ගේ දරුවගේ හිතේ කුසලයේ ඉස්මතු කරවන්නේ කොහොමද? අපි හඬින් කවියකින් කියන්නේ. සිත තුල සීලය ගුණයට පෙරලී කුස තුල දරුවා මිත් ගුණ බලවී ගුණ කඳ පිරිපුන් දරු කෙල බිහි රටටම පහනකි මගේ පුතු නැනවි. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට එක්තරා අභියෝගයක් ලැබුණා. අපේ වහන්සේ දන්නා ඇති මේ තිස්සමාරාම පැත්තේ හොඳ හිත අපේ හොඳ හිත මානව තිලක වර්ෂයන්ගේ මෙතුමාගේ නැන්දම්මා නැති වෙච්ච වෙලාවේ මව්ගුණ ගී එකතුවක් කරලා දෙන්න කියලා මව්ගුණ ගී 50ක 60ක එකතුවක් කළා. මම මව්ගුණ ගී හොයද්දී අපේ හැමෝටම මව්ගුණ ගී 100ක එකතුවක් කරගන්න ලැබුණා. මව්ගුණ ගී 100 කියලා gedara budun අම්මා කියලා පොතක් සම්පාදනය කරලා දුන්නා එතුමාට. ඒක 7 දවසේ මේ බණ දවසේ බෙදන්නට. එතකොට කවර සාහිත්‍යයකවත් අම්මා ගැන කවි ගීත 100ක් ලියලා තියෙනවා කියලා මම තායිලන්තේ මාස 4ක් වගේ කාලයක් ඉන්නකොට මම මෙහෙම පොතක් ලිව්වා මෙහි ස්වාමීන් වහන්සේලා බුද්ධ පුණ මව්ගුණ ගී 100ක එකතුවක් ගීතය ඇහිලා ඉතා කෙටි කාලයනේ අපේ හැමෝටම ගීතේ ග්‍රැමෆෝන් යුගයේ ඉඳලා නූතන CD යුගයේ දක්වා ලියවුණු සියලු මව්ගුණ ගීත එකතුවක්. එතකොට අපි ජාතියක් ඇතුළත කොයිතරම් ශ්‍රේෂ්ඨයිද අම්මලා ගැන ගීත 100කට අධික ගීත සාහිත්‍යයක් අපිට තියෙනවා අපේ හැමෝටම. මේ ඇහෙන කවි ගීතවලිනුත් අපේ කාන්තාව සමතැන ඉල්ලලා රිසිතැන ඉල්ලලා නිසිතැන ඉල්ලලා සටන් වදිනවා. gedara budun අම්මා කියලා ඉහළම තැනින් අපේ අම්මාව තියලා තියෙනව නේද අපේ හැමෝටම? අනිවාර්යයෙන්ම. ඇත්තටම ඔතන තියෙන දැන් අම්මා තුළ තියෙන මෘදු ගුණය මෛත්‍රිය ඒ තුළින් දරුවන්ගේ තියෙන සමගිය යහපත එතනම ගොඩනගන්න පුළුවන්කම තියෙනවා. අම්මගේ හදවත මුදු වෙනකොට තාත්තගේ හදවත මුදු වෙනකොට දරුවන්ගේ අසමගිය බොහෝ දුරට නැති වෙලා පුදුමාකාර වාසනාවන්ත බවක් ඇති වෙනවා. ඔය අපේ ලංකාවේ ඔය වැඩම කළා මේ ලංකාවට එක වෙලෙන්ද පිටරට මේ ඇවිල්ලා පැවිදි වෙනවා. සමායන අපි හඳුන්නේ අපි නන්දිකා හෙට්ටිගේ මෙතනට එතන සූදානම් වෙන්න ගියමු. අපේ යසෝදරාවතේ වෙස්සන්තර ජාතකේ නිම්මා නැති අම්මා ගැන කියන කවි තියෙනව නේද අපි හඳුන්නේ මේ සූදානම් අපේ යසෝදරාවතේ වෙස්සන්තර ජාතකේ අපිට එවැනි අම්මා ගැන කියවෙන ඉතිහාසයක් අපිට තියෙනව නේද අපි හඳුන්නේ. ඔව් ඔබ වහන්සේගේ ඒකට සූදානම් වෙන්න කියලා. එහෙමයි. ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ මේ මෙතුමා පැවිදි වෙනවා. විසාක කියලා නම. හැම වෙලාවකම මෛත්‍රී භාවනාව තමයි කරන්නේ. මෛත්‍රී භාවනාවෙන් වැඩ ඉන්නේ එක්තරා ආරණ්‍යයක උන්වහන්සේ වැඩ ඉන්නකොට ඒක තැනක ඉන්නේ මාස 4යි. 4ට අලුත් වෙවි උන්වහන්සේ වැඩි කල නොගිලා රහත් වුණා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් විදියට හැමතැනම වඩිනවා. මෛත්‍රී සිතමයි පතුරවන්නේ. අර
රුක්ෂ දේවතාවෙක් එක ආරණ්‍යකින් පිට වෙනකොට අඬන්න ගත්තනේ. මොකද අඬන්නේ? ස්වාමීනි ඔබ වහන්සේ යන්න තීරණය කරපු හින්දායි මේ අඬන්නේ. ඇයි මං හිටියයි කියලා දෙවෙනි ප්‍රයෝජනේ මොකද්ද? ඔබ වහන්සේ නිසා මේ හිටපු අමනුෂ්‍යෝ දණු මුගුරු අරගෙන නිතරම පරස්බස් කියමින් යන කොටා ගනිමින් නිතරම රණ්ඩු වෙවි හිටියේ මේ අමනුස්ස ලෝකේ එහෙමනේ ස්වභාවය. ඔබ වහන්සේ වැඩියත් හරි මේ සතෙක්වත් රණ්ඩුුනේ නැහැ කියනවා. මේ මෛත්‍රී බලය. එතකොට දැන් බලන්න එතන තියෙනකොට උන්වහන්සේ ඊට පස්සේ ආයෙනම් මේ වස් කාලෙත් ඉන්නවා එකේ ජීවිත කාලෙම අන්තිමේදී ඉන්න සිද්ධ වුණා කියනවා අර දේවතාවගේ ආරාධනාවෙන්. ඒ පලාතම සමගි වුණා කියනවා. එක්කෙනෙකුට පුළුවන්. එක අම්මා කෙනෙකුට පුළුවන්. එක තාත්තා කෙනෙකුට පුළුවන්. තමන්ගේ දරුවෝ විතරක් නෙවෙයි මුළු ගමක් නගරයක් රටක් සුවපත් කරන්න. ඉතින් ওই කවියක ගැබ්වෙන්නේ ඇත්තට මේ ගුණෙන් නැණින් පිරිපුන් දරුවෝ ඇති වෙනවා කියලා කියන්නේ ඒ හදවතේ තියෙන ලස්සන බව හේතු කොටගෙන. එහෙමයි. ගුණ නැණ බෙලෙන් යුතු උතුමා නිතා ගරුව කියලා ඒ නිසා වෙන්නේ නැති කියන්නට ඇත්තේ. අපේ වෛද්‍යතුමනි අද අපිට තියෙන කාලයත් එක්ක අපි වෙන දවසක අපි වෙස්සන්තර ජාතකයේ සෝදරාවතේ කවි රස විඳිමු. කැඳපානේ ආනිසංස ගැන අපි කතා නොකරොත් මේක නේද? ආනිසංස අපිට මීට කලිනුත් කිව්වා. අපිට තව අපි පොරොන්දුකුත් තුන මාතක මාතා කතන්දරෙත් කියා දෙනවා කියලා අපි තව ඉදිරියට ඒ කතාව ඉතිරි කරමින් අපි කැඳ හදාගන්න හැටි තව ඔබතුමාගේ ওই රහස් වට්ටෝරු පොතේ තියෙන රහස් කීපෙකුත් කියලා අද වැඩසටහන හමාර කරමු. ඔව් ඇත්තටම මේ මොකද අපි ප්‍රායෝගික වෙන්න ඕන මේ කතා කරන දේ. අන්න ඒක තමයි. ඇත්තටම මේ දරුවාගේ ගැබිනි මව්වරුන්ගේ අපේ පූජනීය ස්වාමීන් වහන්සේලාගේ මේ මොන තරාතිරම ගත්තත් කැඳ කියන එක අපේ ඉතිහාසයේ අනවිභවනීය ආහාර සංස්කෘතියේ තියෙන විශේෂ අංගයක්. ඉතින් මම හිතුවා මේ පොල්කිරි කැඳක් වගේ එකක් විශේෂයෙන් මේ කාලේ මම කිව්වා මේ කාලේ අර වෛරස් රෝග බහුලව පැතිරීගෙන යන කාලයක්. වෛද්‍ය විදිහට අපි අත්දකින්න එක. ඉතින් ඒ වගේ කාලයක ඇඟේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන්න අපිට ඉතාමත් වැදගත් මේ පොල්කිරි කැඳේ කියන එක. මොකද පොල්කිරි කැඳේක එක පැත්තකින් පොල්කිරි කියන ඇඟේ විෂායින් කරනවා, ප්‍රතිශක්තිය ඇති කරනවා, ඒ වගේම ඇඟ සිසිල් කරන ගුණයක් තියෙනවා. මේ අනවශ්‍ය දාහය අයින් කරන ගුණයක් තියෙනවා. ඉතින් මේක අපිට හදාගන්න විදියක් මම පොඩි වෙලාවකින් කියන්න පුළුවන් මට. ඇත්තටම මේ 15 දිනකට ඒ කියන්නේ පීරිස්කෝප 15ක් වගේ මේ කැඳෙන් හදන්න පුළුවන් පාරම්පරික සහල් වර්ග 4ක් මිටවල් භාගයේ බැගින් අරගෙන. එතකොට මේ පාරම්පරික සහල් වර්ග ටික හැබැයි මේකට පාවිච්චි කරන්න. මොකද කැඳක තියෙන ප්‍රධානම දේ බත. එතකොට මේ බතෙන් තමයි කැඳේට පෝෂණය ඖෂධි ගුණ එන්නේ. එතකොට මේ පාරම්පරික සහල් වර්ග 4ක මිශ්‍රණයක් කියන්නේ ඉතාමත් හොඳ විටමින් khනිජ තන්තු අත්‍යවශ්‍ය ශුද්ධ ජීවීන් පෝෂණය වෙන අවස්ථාවක්. එතකොට සුදුලුණු බික් 4ක් පොත්ත සමග තලලා දාලා රතුළුණු ගෙඩි 4ක් පොත්ත ඉවත් කරලා සිහින්ව ලියලා කරපිංචකොළ 20ක් උළුහාලට 10ක් ඒ වගේම සූදුරු ඇඟිලි දෙකට අහු වෙන ප්‍රමාණයෙන් දෙගුණයක් පොල්පලා ගස් දෙකක් මුල් සමග සෝදලා දාන්න අබ ඇඟිලි දෙකට අහු වෙන ප්‍රමාණයෙන් එක් ගුණයක් දාලා වතුර පීරිසිකෝප 15ක් දාලා තැම්බෙන්නට තියලා එතෙන්ට උතුරන විට පොල්කිරි පීරිසිකෝප භාගයක් තමයි නටවා අවශ්‍ය ප්‍රමාණයට ලුණු දමා ආහාරයට ගන්න. තැම්බුණු පසු පොල්පලා ගස් දෙක ඉවත් කරලා ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මම මේක ඇත්තටම අපි ඔක අපේ සුභවේදිනී සජීවිනී දිල්ලුක්ෂි මෙතිනිය වගේ කට්ටිය ගෙන්නලා ප්‍රායෝගිකව අපි මෙයාකම දැන් අපි ওই පොත PDF එකක් ගෙන්නගෙන මේක බලන්න කියමු. එහෙනම් අද අපි ආන්දරනේ අපි වැඩසටහන හමාර කරන කාලේ හැවිල්ලා සිල් සුවඳයි හිල දිව්‍ය ජාතික වැඩසටහනේ ත්‍රිශිධ හිමිහාර ආයතනයේ නිර්මාතෘ කරු සභාපති අධිකරණ වෛද්‍ය විශාරද කුමුදු දහනායක වෛද්‍යතුමාට අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. කැලණි අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශිකා නන්දිකා හෙට්ටිගේ මෙතනින් ඔබතුමීටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුනි අපි තවත් 7 දිනකින් බදාදා උදෑසන 9ටත් බදාදා රාත්‍රී 9ටත් නිසි රිසි දේ අරගෙන හෙළ කිරුළ වැඩසටහනින් ඔබ හමු වෙන තෙක් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන හමාර කරන්න බාර කරනවා ඕපාත රජවංගල ආරණ්‍ය සේනාසනාධිපති කම්මඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය විචිත්‍ර ධර්ම කතික පූජනීය ඕපාත සමිත විහාරී ගෞරවනීය ස්වාමීන් වහන්සේට බාර කරනවා වැඩසටහන හමාර කරන්න. ඇත්තටම ඊටාම සාර ගර්භ සාකච්ඡාවක් මේ සිද්ධ වුණේ අපේ පින්වත් චාමික මහත්මයා ඒවා ඒ සාරගර්භ අදහස් එන විදියට මේක මෙහෙවෙව්වා. ඒ වගේම අපේ කුමුදු දහනායක වෛද්‍යතුමන් ඒ වගේම නන්දිකා හෙට්ටිගේ මැතිනිය. ඉතින් මේ
විද්වත් මණ්ඩලය ඊටාම වටිනා විදිහට අද බොහෝ ජනතාවට අවශ්‍ය කරන ඒ වටිනා ආහාර කැඳ වර්ග ඒ වගේම රසම් එක තැඹුම් හොද්ද සකස ගන්න ක්‍රම පවා නොමසුරුව කියලා දෙමින් ඉතින් වටිනා විදිහට මේ උතුම් සාකච්ඡාව මෙහෙවුවා. ඉතින් යහපත් දේ නිසිරිසි දේ දීම කියන මේ කාරණය තමයි මේ විශේෂයෙන්ම වැඩසටහනෙන් සිද්ධ වෙන්නේ. ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි හැමෝම ධාර්මික වෙන්න ඕන. අපේ දරුවෝ සුවපත් කරගන්න ඕන. අනාගත ජනතාවට යහපත් දේ දෙන්න ඕන. එන්නෙන්නම ආහාරවල ශක්තිය නැති වෙලා යමින් කොච්චර ගත්තත් මදි කියන තැන ඉඳගෙන උදරය මහත් කරගන්න උත්සාහ කරන්නේ නැතුව පොඩි දෙයින් පවා බොහෝ කාලයක් ඉන්න පුළුවන් තත්ත්වයේ පෝෂදායී ආහාරයක් ලෝකයාට බෙදා දෙන්න කටයුතු කරන මේ වැඩපිළිවෙල ඔබතුමන්ලට ඒකාන්තයෙන්ම තවදුරටත් සාර්ථකව සිද්ධ කරගන්නට වාසනාව උදාපත් වේවා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. මේක ලක්වැසි ලෝවැසි ජනතාව හිතට අරගෙන අනාගත ජනතාව කෙරෙහි අනුකම්පාවෙන් මේ කටයුතු තවත් ප්‍රචලිත කරන්නට වාසනාව උදා කර ගනිත්වා කියන මෛත්‍රී සිත යොදනවා. ඉතින් මේ වෙලාවේ අප්‍රමාණ පිනක් ජනිත කරගත්ත මේ උතුම් පින් බලයෙන් සියලු යහපත සැපත දියුණුව සාන්තිය සැනසෙල්ලම හැම දිනාටම උදාපත් වේවා කියන ආශිර්වාදය ප්‍රාර්ථනය සිද්ධ කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. විශේෂයෙන්ම මේ වැඩසටහන වෙනුවෙන් විශේෂයෙන් අතිගරු පූජනීය මාලිගාවිල අස්සජී මහා ස්වාමීපාදයන් වහන්සේගේ කල්යාණ මිත්‍ර අනුග්‍රහය නොවන්නට මේ වැඩසටහනක් ලෝකයා හමුවට දෙන්න විදිහක් නැහැ. ඒ වගේම ටීවී දිදුල කාර්ය මණ්ඩලය අප්‍රතිහත කැපවීමක් කරනවා. ඉතින් ඒ හැම දෙනා අතිපූජනීය ස්වාමින් වහන්සේ ඇතුළු හැම දෙනාට සෙත් ප්‍රාර්ථනා කරනවා. ලක්වැසි ලෝවැසි සියලු ජනතාවටමත් වෛද්‍යතුමන් ප්‍රදාන ඒ වගේම මේ විද්වත් මණ්ඩලය හැම දෙනාටමත් සුවසේම පාරමී ගුණ දියුණු කරගෙන සුවසේම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම ආහාරය තේරුම් අරගෙන අනාගාමී මාර්ගඵලය ලබන්නට හේතුවක් වෙන්නට මේ උතුම් පින කුසලය හේතු වාසනා වේවා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ඖෂධීය සහ පෝෂණ ගුණයෙන් උසස් දැහැමි දේශීය පාරම්පරික දුර්ලභ ඌනභාවිත ආහාර වර්ග අදට ගැලපෙන නව රසයකින් සහ ගුණයකින් සාධාරණ මිලකට ඔබට ලබා ගැනීමට කෘෂි දැහැමි ආහාර වෙතින් කදිම අවස්ථාවක් විමසන්න 0.707 500යි 990 උපදේශන සේවා සඳහා 0.777 56යි 68යි 83 0.718 40යි 75යි 28 ධර්ම විජය පදනම අංක 387 සරණ පාර බෞද්ධාලෝක මාවත කොළඹ 7 කෘෂි දැහැමි ආහාර බාල මහලු පවුලේ සැමට එකසේ රස විදිය හැකි පැරණි සහ නූතන පන්නයට සැකසූ දේශීය පාරම්පරික ආහාර කෘෂි දැහැමි ආහාර වෙතින් සාධාරණ මිලකට ඔබට ලබාගත හැක. ආහාර ලබා ගන්නා ඔබත් ආහාර නිපදවන ගොවියත් රැක ගැනීමට කෘෂි දැහැමි ආහාර වෙතට පැමිණෙන්න. ධර්ම විජය පදනම අංක 387 සරණ පාර බෞද්ධාලෝක මාවත කොළඹ 7 විමසන්න 0.707 500යි 990 උපදේශන සේවා සඳහා 0.777 56යි 68යි 83 0.718 40යි 75යි 28